Siri Dhalada TV. ඒ මහා සම්මත මනුරාජ සූර්යවංශික මහා මේඝවාහන මහාදේව මකාදේව ආකාශචාරී ඔක්කාක සක්විති රාජ පරම්පරාවේ ඒ ශාක්‍ය වංශේ රජදරුවන්ට උරුම වූ රාජ්‍ය දන් දීම සූර්යවංශිකයින්ගේ සිරිත. අඹදරුවන් දන් දීම, රාජ්‍ය රට රාජ්‍ය දන් දීම ආදී සියලුම දේ අපා දෙපා බහුපා සිව්පා සකල විද සියලු සත්ත්වීන්ගේම දුක්ඛ දෝමනස්යන් සමනය වීම අරමුණු කරගෙන බුදු බව ප්‍රාර්ථනා කරමින් මේ රට රාජ්‍ය දන් දීම සූර්ය වංශිකයින්ගේ පෙරසිරිත වුණා. මේ පෙරසිරිත අවිච්ඡින්නව මේ රට තුල පැවතාවා. රාජධානී 10ක් පුරාවට මේ රටේ මහා වංශික රාජ පරම්පරාව මහා බෝධියේ යට දිවුරුන් දෙමින් ඒ කුට්ටම් පොකුණෙන් දියනා රන්සලු ඇඳ පැළඳ සමාධි බුද්ධ ප්‍රතිමාව අභියස පංචශීලය සමාදන්ව ඊට වයඹ දිසාවෙන් නැති රාජාභිෂේක මණ්ඩපයේදී රන්සලු ඇඳ ඔටුනු පළඳවා බගිරිලෙනෙහි වැඩ සිටින දලදා හාමුදුරුවන් ඉදිරියේ දිවුරුම් දී මහා බෝධිය දෙනෙත්මානයේ තබා මහා වංශික රජවරු චූලවංශික රජවරු මේ සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන ආවා. වාම දලදා වහන්සේ මෙරට රාජ්‍යත්වයේ සංකේතය කරගෙන පාත්‍රා ධාතුන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය කරගෙන ආ චූලවංශික සම්ප්‍රදාය රාජ්‍යෙන් රාජ්‍යයට දන්ත ධාතුන් වහන්සේ රැගෙන යාමට හැකි නිසා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් නිසා වාම දලදා වහන්සේත් පාරිභෝගික ධාතුන් වහන්සේ හැටියට පාත්‍රා ධාතුන් වහන්සේත් විවිධ රාජ්‍යයන් වලදී රාජ්‍යත්වයේ සංකේතයන් බවට පත් කරගෙන චූලවංශික රජදරුවන් රාජ්‍ය පාලනය නියැලුණා. මේ චූලවංශික රාජ්‍ය පාලනය රාජධානී 10ක් පුරාවටම මෙරට ඔටුනු පලන් මහරජවරු තනන්නත් ඔටුනු පලන් මහරජවරුන්ට අග මෙහෙසිය සපයන්නත් උතුම් බුදුන්ගේ දලදා සිතුමිනෙහි උරුමය අයිතිය භාරකාරත්වය ආරක්ෂාව ඒ මහා සම්මත සූර්යවංශික රාජ පරම්පරාවේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියපසලේ නෑයින්ට බුද්ධ ආදාහන මළුවේදී පැවරුණු උත්තරාධිකාරී උරුමේ අධිකාරී බලයෙන් මේ රට දස රාජ ධර්මයෙන් පංචශීල ප්‍රතිපත්තියෙන් උපෝසතය රැක ආරක්ෂා කරගෙන දැහැමි දිවි පෙවතකට මඟ කියන්නට රටේ රජු පුරෝගාමී වූවා. රටේ රජු අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවෙන් මඟ කියා දෙන විට රටවැසි ජනතාව එයට නිතැතින්ම අනුගත විය යුතු වුණා. එයට රජුට මඟ කියා දීමට මූලිකත්වයේගෙන කටයුතු කළේ ඒ උත්තර මූල මහා ස්වාමීන් වහන්සේ මූලික කරගත් මහා විහාරවාසී අබේගිරි විහාරවාසී මහා සංඝරාජානන් වහන්සේලා. උන්වහන්සේලා සමග සෑම මොහොතකම දලදා වහන්සේ ආරක්ෂා කරගත් කීරවැල්ලේ පරම්පරාව මේ රට දස රාජ ධර්මයට පංචශීල ප්‍රතිපත්තියට උපෝසතය රකින්න දැහැමි රජෙක් තනන්නට සහ සංඝරාජ හිමියන්ට දැහැමි රජෙකුගේ තතු මඟ කියා පහදා දී රාජාභිෂේකයට සුදුස්සන් ලෙස තෝරාපත් කරන්නට කීරවැල්ලේවරු අනාදිමත් කාලයක පටන් කටයුතු කළා. මේ කටයුතු කරගෙන එන අතර ගමනේදී මේ රට 1413 වසරේදී ඒ සූර්යවංශික අවසන් මහරජු මේ ලංකා ධරණී තලය මේ භූමි මිහිකත් මාතාව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේටත් වාම දලදා වහන්සේටත්
දිවුරා දිවුරුම්දී මේ රට රාජ්‍ය දන් දීම සිදු කළේ 1412 වසරේ රයිගම වීදාගම මහා පන්සලේ එකල සංඝරාජ හිමි වීදාගම මහා මෛත්‍රී සංඝරාජ හිමියන් වහන්සේගේ අවවාද අනුශාසනා තුල මම අද බොහොම සතුටු වෙනවා ඒ වීදාගම මහා මෛත්‍රී සංඝරාජ හිමියන් වැඩ ඉඳපු ඒ පුණ්‍යවන්ත වූ රායිගම් රාජ්‍යයේ වැලිකැටැල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති එවාගේම රයිගම් රාජධානියේ අවසාන ඔටුනුපළන් රාජ්‍ය නායකයා මායාදුන්නගේ වැඩිමල් සහෝදරයා වූ රයිගම් බණ්ඩාර මරණයට පත්වීමෙන් පසු මායාදුන්නේ විසින් ඔටුනු පළඳවනු ලැබුවේ මාගේම ලේ ඇති මුත්තණුවන් වූ කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන් අධිකාරම් මුදයන්සේලාගේ ලොකු බණ්ඩාර සෙනවිරත්නට රයිගම් රාජ්‍ය අවසාන පාලකයා මාගේ මුත්තණුවන් සේම කෝට්ටේ රාජධානියේ අවසන් ධරණීතල භූමි පූජාව සිදු කරනු ලැබුවේද ඒ ආගමනයන් තුල සිදු වුණා වූ ක්‍රියාදාමයන් තුල තොටගමුවේ සංඝරාජ හිමියන්ගේ මග කියා දීමෙන් 6 වන පරාක්‍රමබාහු මහරජු 6 වන පරාක්‍රමබාහු රජුගේ සංඝරාජ උපදේශක ලෙස කටයුතු කළත් 6 වන පරාක්‍රමබාහු මහරජුගේ මහසෙන්පති කීරවැල්ලේ සෙනවිරත්න අධිකාරම් නොහොත් කීරවැල්ලේ ගාරවී සෙනවිරත්න නම් ඒ යුදාධිකාරම් වරයා 6 වන පරාක්‍රමබාහු මහරජුට මේ රට එක්සේසත් කරන්නට අවසාන වරට මේ රට එක්සේසත් කරන්නට මහා ශක්තියක් වූයේ මාගේම ලේ උරුමේ මුත්තණුවන්. එවාගේම 6 වන මහා පරාක්‍රමබාහු මහරජුට තමාගේ වාසනාව උරගා දෙන්නට දායකත්වය දුන්නා වූ පුන්සඳ මඩලක් වැනි හේමමාලාවන්ට පමණක් දෙවනි වුණායයි කියන කීරවැලි පරපුරේ මුඛ පරම්පරාගත විශ්වාසය වන්නේ හේමමාලාවගේ දෙවනි උපත වූ කීරවැල්ලේ ස්වර්ණමාණික්කයා නම් 6 වෙනි පරාක්‍රමබාහු මහරජුගේ අගමෙහෙසියයි. ඇය රජුට දිවි දෙවැනි කොට ආදරය කළා. රජුත් ඇයට දිවි දෙවැනි කොට ආදරය කළා. නමුත් ඇයට කීරවැල්ලේ උරුමය තුල ඇයගේ කුසින් රජුගේ ලේන් මහා සම්මත රාජ පරම්පරාව ඉදිරියට ගෙන යන්නට පුතුන් තනන්නට ඇයට නොහැකි වුණා. ඇය දුවෙකු වැදුවා. ඇය චන්ද්‍රවතී නම් මවමෙන් සඳ මඩලක් වූ උත්තම චරිත ගුණාංගයන්ගෙන් හෙබි කුමාරිකාවක්. තම දියණියට පුත්රුවණක් නොලැබුණත් තම දියණියගේ කුසින් වදන්නා වූ පුත්‍රරත්නයකට 6 වන පරාක්‍රමබාහු රජු මේ රට බාර කරන්නට කටයුතු කළා. 6 වන පරාක්‍රමබාහු මහරජතුමන් අවසාන වරට මේ රට දළදා හාමුදුරුවන්ට මේ මිහිකත් මාතාව පූජා කළපු ඒ උතුම් මහරජු බෝධිසත්ව ප්‍රාර්ථනා පුරමින් මතු බුදු බව ප්‍රාර්ථනා පුරමින් තමාගමෙහිසිය විශ්වාසයේ තබමින් තමන්ගේ නෑ සනහුරේ සියලුම දෙනාගේ විශ්වාසයේ කඩ නොකර රටත් ජාතිය සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් කටයුතු කරමින් ආගමන් මගේදී මේ රටේ ලෞතුරා බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේට ජීවිත පූජාවෙන් රැකවරණය සලසා දුන් රාජ්‍ය පාලනයත් දළදා උරුමයත් මේ රටින් ගිලිහි යන්නට කටයුතු සිදු වුණා. 6 වන පරාක්‍රමබාහු රජුගේ ලේන් උපන් පුතෙක් මහා සම්මත මනුගේ ලේ ධාතුව මේ මහ පොළොවේ රජ යන්නට ඉඩ හසර ලබා නොදීම තුලින් 6 වන පරාක්‍රමබාහුගෙන් අරාජක වූ රාජ්‍ය ක්‍රමවේදයේදී 6 වන පරාක්‍රමබාහු රජුගේ මුණුබුරා වූ ධර්ම පරාක්‍රමබාහු නම් ලාබාල කුමාරයා ඝාතනය කොට රාජ උරුමය නොමැති චන්ද්‍රවංශික සුළු රාජවංශයේ සපුමල් බණ්ඩාර කෝට්ටේ රාජ්‍ය පැහැර ගැනීමත් සමග කීරවැල්ලේ
ගාරවී සෙනවිරත්න, කීරවැල්ලේ දන්තිල සෙනවිරත්න, කීරවැල්ලේ සිවුරංග අධිකාරම, කීරවැල්ලේ මහන්තේ ඒකනායක, කීරවැල්ලේ තොටගමුවේ සංඝරාජ හිමි, කීරවැල්ලේ ඉමියාරාල යන කීරවැල්ලේ මිහිරි දේවියගේ පුතු වූ හයවන පරාක්‍රමබාහු රජුගේ දෙවන බිසවගේ පුත්‍රත්වය වූ ශ්‍රීවර්ධන ප්‍රතිරාජ කුමරු සමග කිරවැල්ලේ කූරගම ඉමියාරාල සිංහල සංඝය නම් මේ රටේ සිංහල ජාතියත් මහා සංඝරත්නයත් එක්ව රජකුට එරෙහිව රට ජාතිය සම්බුද්ධ ශාසනය දළදා වහන්සේ රැක ගැනීමට මේ රටේ ඉතිහාසය තුල යම් කැරැල්ලක් මෙහෙයවුවා නම් ඒ කීරවැල්ලේ පරපුරත් මෙරට සංඝරාජ හිමියනුත් මහා සංඝරත්නයත් සිංහල ජාතියත් එක්ව රජකුට එරෙහිව කැරැල්ලක් මෙහෙවුවා නම් ඒ සිංහල සංඝය අද දැදිගම ශිලාලේඛනයේ සාක්ෂි දරනවා. රජු විසින් රාජකීය නෑයින්ගෙන් සමාවගෙන අබේදාන සෙල්ලිපිය පිහිටවා තිබෙනවා සතර කෝරළේ කීරවැල්ලපත්තුවේ. එවැනි අභිමානයක් මේ රටට දළදා වහන්සේ පමණක් නොව රටත් ජාතියත් රටේ ජනතාවගෙත් සම්බුද්ධ ශාසනයේත් අනාගත නූපන් දරු පරපුරේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් අවිච්ඡින්නව පැවතාවා වූ සාගර විද්‍යා සෙන්පති වේරම්බ දන්ත කුමරුගේ ලේ ධාතුවත් හේමමාලාවන්ගේ කුසින් වැදූ දරු පරපුරත් මේ රටේ රාජ්‍යාභිෂේකය ලැබමින් දළදා වහන්සේ රකිමින් රටට ජාතියට සැනසීම ලබා දීමට කටයුතු කළ ඒ අභිමානය අපෙන් උදුරා ගන්නට සපුමල් බණ්ඩාරගේ සැහැසි ක්‍රියාදාමය හේතු වුණා. සපුමල් බණ්ඩාර ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ මලනුවන් වූ අම්බුලුගල කුඩා කුමරු විසින් නැවත මේ කැරැල්ල ඉදිරියට ගෙන යමින් ඔහු ඊටාම සාහසික ලෙස කීරවැල්ලේ ගාරවී සෙන්පතිතුමාගේ දියණියන් දෙදෙනා වන ලෝකාලෝක සුන්දරී ත්‍රිලෝක සුන්දරී කියන දියණියන් දෙදෙනා බලෙන් පැහැරගෙන ගොස් අගමෙහෙස තනතුරේ තබාගෙන සකල කලාවල්ලබත් තනියවල්ලබත් හයවැන විජයබාහුත් එවාගේම මණික් කඩවර ශ්‍රී රාජසිංහත් කියන පුතුන් තනමින් මේ රට රාජ්‍යයන් පහකට බෙදා ප්‍රාදේශීය රාජ්‍යයන් හැටියට උඩුගම්පොළ එවාගේම සීතාවක කෝට්ටේ රයිගම ආදී මාදම්පා රට තනියවල්ලබ රජතුමා පාලනය කළ මේ රාජ්‍යයන් පහ ප්‍රාදේශීය රාජ්‍යයන් හැටියට මේ රට කොටස් පහකට කඩා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ සැහැසි ක්‍රියාදාමය අම්බුලුගල විසින් කටයුතු කරනු ලැබුවා. කීරවැල්ලේවරු මේ සියල්ල ඉවසා දරාගෙන 1412 දී මහා ධරණීතල භූමි පූජාවෙන් පසු වීදාගම මහා මෛත්‍රී සංඝරාජ හිමියන් විසින් ලියන ලද කොළවෙනිගම සන්නසේ සඳහන් කීරවැලි දා කරඬුවේ ඇති බුදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා 9799ක් වූ සර්වඥ ධාතුන් වහන්සේලාත් උතුම් බුදුන්ගේ දළදා සිතුමිනත් රැගෙන සිංහරාජයේ රන්මලේ ගල්ලෙනට වී පුදකලාව කටයුතු කරන්නට හේතු වුණේ අප නසමින් කටයුතු කළ සැහැසි ක්‍රියාදාමය නිසයි. ඉන් අනතුරුව කන්ද උඩරට රාජධානියටත් කන්ද උඩරට රාජධානියේදී විමල ධර්ම සූරිය රජු සහ සීතාවක රාජසිංහ රජු අතර ඇති වුණු සටනේදී අවසාන සූර්යවංශික රජෙක් වුණේ කීරවැල්ලේ පරම්පරාවේ පළවෙනි රාජසිංහ නම් එරියාවේ අදිතිලක විදිතිලක සිංහ ප්‍රතාප බාතිකාභය කුමරුගේ පුත්‍රරත්නයයි. කන්ද උඩරට රදල බලය බොහෝම බලවත්ව අපෙන් පළවන සීතාවක මහරජතුමන් අපේ මහ පොළොවේ වැළලෙන්නට සිදු වුණා. එතනින් නොනැවතුණු විමල ධර්ම සූරිය මේ ලංකා ඉතිහාස පොත මහා නින්දා අපහාස විශාල ප්‍රමාණයකින් ඉතිහාසය ලියන්නට කටයුතු කළා. පළවෙන රාජසිංහ රජු හින්දු භක්තිකයෙකු බවත් ඒ වාගේම භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන බවත් පවසමින් ජන සමාජයේ නින්දාවට පාත්‍ර වන්නට කටයුතු කළා. එතනින් නොනැවතුණු විමල ධර්ම සූරිය සමග එක්වුණු සේනාධිපති සෙනරත් විසින් මුල්ලේරියා මහා සටනට ජවය දුන් මහා සෙන්පති සේනාව සමූල ඝාතනය කරනු ලැබුවා.
මේ ඉතිහාසයේ ඔබත් මමත් නොදත් කඳුළු කතාවක්. සීතාවක රාජසිංහ නම් බටහිර ජාතියක් දනින් නමන්නට මේ පුංචි රටේ සිංහලයින් එදා යුරෝපා ජාතියක් දනින් වට්ටා මුල්ලේරියා මහසටනේ සමූල ඝාතනය කර ඒ වීරයාට වීරත්වයෙන් ජවය දුන් හඳුන්කිරි කුමාරසිංහ වන්නේ උන්නහි කුලතුංග දිසානායක වන්නේ උන්නහි උඳුරුවපත්තුවේ දිසානායක වන්නේ උන්නහි එරියාවේ වන්නිනායක වන්නේ උන්නහි එරියාවේ රංගේ බණ්ඩාර පරපුර ඉලංගසිංහ ඉලංගකෝන් වීරකෝන් තෙන්නකෝන් ආදී මුදලිවරු සියලු දෙනාගේ තාන්න මාන්න අහිමිකොට ඔවුන්ගේ හිස ගසා දනු ලැබුවා. ඔවුන්ගේ තනතුරු අහිමි කළා. ඔවුන්ගේ නින්දගම් පිටින් මරක්කල වෙළඳාමේ ආවා වූ අරාබි ජාතික මරක්කල වෙළඳුන්ට ඒ ඉඩම් පවදා දුන්නා. මෙවැනි හුදකලා කරපු සීතාවක රාජසිංහ රජුගේ සෙන්පති සේනාව මීහරක් ගවපට්ටි බලන තැනට සෙනරත් විසින් හොයා දක්වමින් නිරපා හැරියා. ඔවුන්ට රාජ්‍යත්වයේ සමග කටයුතු කිරීම සහ මුලින් නවතාලනු දැමුවා. මේ ඔබ මම නොදත් මේ රටේ සිංහලයින්ගේ කඳුළු කතාව. සූර්ය වංශිකයින්ගේ අඳුරු කතාව. මේ අනුව සිංහල ජාතිය දවසින් දවස පිරිහෙන්නට පටන් ගත්තා. වඩුග නායක රංශික රජපෙළපතට මේ රටේ සිංහාසනය ලබා දෙන්නට තරමට දීන නීච ජාතියක් බවට කන්ද උඩ රටියන් පත් වුණා. වඩුග නායක රංශික රජවරුන්ගේ දේවකාරියට මෙරටට පැමිණි දකුණු ඉන්දිය හින්දු පූසාරිවරු මේ රට ගිවිසුමක් මගින් සුද්දන්ට පවරා දුන්නා. සුද්දන් සමග එක්වුණු වඩුග පූසාරිවරු 120ක් මගේ ඔබේ අනාදිමත් සිංහල බොදුණු උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරන් වහන්සේ වඩමවන්නට මූලිකව කටයුතු කරපු බෝධිගුප්ත සුමිත්‍රගුප්ත චන්ද්‍රගුප්ත ඉන්ද්‍රගුප්ත ආදී කුමාරවරු 7 දෙනෙකුගෙන් පැවතා වූ ශාක්‍ය වංශ පරම්පරාවේ මුතුන් මිත්තන් මුරුසි දිවයිනට පිටුහල් කරා. ඒ නම් වලින් හින්දු වඩුගයන් පෙනී සිටියා. පෙනී සිට උඩරට ගිවිසුම අස්සන් 12කින් සමන්විතයි. සිංහල නම් 4ක් සමග දෙමළෙන් අස්සන් 9ක උඩරට ගිවිසුමකින් ඔබෙත් මමෙත් මගෙත් මේ මහ පොළව අනාදිමත් මුතුන් මිත්තන් රටත් ජාතිය සම්බුද්ධ ශාසනයත් අතුවතාගත නූපන් දරු පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් මේ පූජා කරපු ධරණී තලය එදා ගිවිසුමක් මගින් මේ වඩුග හින්දු පූසාරිවරු දේවාල කාර්යයට පැමිණි වඩුග මලබාර පූසාරිවරු විසින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට පවරා දුන්නා. කීරවැල්ලේවරු සිංහල රජවරු තනන බව නිසා කීරවැල්ලේ පරම්පරාව සොයා ඝාතනය කරවුවා. පානම්පත්තුව වැනි දුෂ්කර පළාතකට ගොස් කීරවැල්ලේවරු හේන් ගොවිතැන කරමින් ජීවිකාව ගත කළා. කීරවැල්ලේ පරපුර දළදාව ආරක්ෂා කරගෙන සාමාන්‍ය ජනතාව අතරට ගියා. සාමාන්‍ය ජනතාව කීරවැල්ලේවරු ආරක්ෂා කරා. 1818 නොවැම්බර් 15 වෙනිදා රාත්‍රිය ඔබෙත් මගෙත් ඓතිහාසික ඉතිහාසයේ කැප්පටිපොළ නම් මහා වීරයා කිරවැල්ලේ වැව් පළාතේ කුමාරි හාමිගේ මායා උල්පත නින්දගමේ රාජකීය නිවසේදී 15 වෙනිදා රාත්‍රී 10ට පමණ ඉංග්‍රීසි හමුදා ඒකකයක් විසින් අත්අඩංගුවට ගන්නවා. කැප්ටන් ඔනිල් නම් ඉංග්‍රීසි සුදු හමුදා නිලධාරියා වෙඩි වැඩි අසරණව සිටි කැප්පටිපොළගේ දෙයත් සල්ට මාංචු දමා ඔහු රැගෙන යනවා. ඔහු උණ රෝගයෙන් පෙළෙමින් සිටියා. විල්බාවේ රාලටත් එලෙසම මාංචු දමා රැගෙන යනවා. මේ ඉරණම් කතාවේ 4 දෙනෙකු විසින් අනාගත සිංහලයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කතා කරමින් සිටි ඓතිහාසික මොහොතක්. ඒ ඔබත් මමත් මෙතෙක් නොදන්නා වූ රහසක්. කැප්පටිපොළ මහාධිකාරම විල්බාවේ මාංචු දමා ඉංග්‍රීසි හමුදා ඛණ්ඩයක් 21 දෙනෙකුගෙන් සමන්විත කන්ද උඩරට බලා පිටත් වෙනවා. කිරවැල්ලේ වැව් පළාතේ කුමාරි හාමිගේ රාජකීය නිවස මායා උල්පත
මායා උල්පත වයඹ බලා ගලා බසිනවා. මෙතන කීරවැල්ලේ වාරියපොළ සුමංගල හිමියන් දළදා වහන්සේ ඇද්දලකින් තනූ දළදා වහන්සේ රැගෙන කීරවැල්ලේ වැව් පළාතේ කුමාරි හාමිගේ රාජකීය නිවසේ පිටුපස දොරෙන් පැන යනවා. කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන් අධිකාරම් මුදයන්සෙලාගේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා සිතුමින රැගෙන මායා උල්පත දිගේ සියඹලංගොම ඔය දිගේ දියවැලක් ආධාරෙන් පහළට යනවා. මේ සතුරා අතට දළදාව අතරැඳි කුමාරයාගේ සම්මතයයි. මහා පොළවේ පාසක්ටහන් සටහන් නොවන්නට දළදාව අතරැඳුව තිබේ නම් ඔහු ගමන් නොකළ යුතුයි. ඒ හේමමාලාවන්ගේ අනවරයයි. ඒ හේමමාලාවන්ගේ වල්ලභය වූ දන්ත කුමරුවන්ගේ අනවරයයි. ඒ මෙරට අංගම් ඉලංගම් මායංගම් වලින් සදුම්ලත් අංගම් ගුරුන්නාන්සේගේ අනවරයයි. අංගම් සේනාව 20000ක ගුරුන්නාන්සේ වන්නේ දළදාවේ දාඨා රක්ඛාධිකාරී උරුමේ හිමි දන්ත කුමරුවන්. අද දන්ත කුමරුවන් නිකම්ම නිකං හෙන්චයියෙක් හැටියට වර්තමානයේ හුවා දැක්වුවත් මේ රටේ අභිමානයේ දන්ත කුමරුවන්, මේ රටේ වීරත්වයේ දන්ත කුමරුවන්, මේ රටේ නොසැලෙන ජවය දන්ත කුමරුවන්, සාගර විද්‍යා සෙම්පති වේරම්බ දන්ත කුමරු මේ ලෝකයේ විනාශ වෙන මොහොතේ හමන වේරම්බ වායුව තරම් බාහුව ශක්තියක් ඇති දන්ත කුමරු දළදාව රැගෙන හේමමාලාවන්ගේ සුන්දර රුවට වහවැටුණු වෙළඳුන් 21 දෙනෙකු සමග සටන් කොට කුමරියත් දළදාවත් රැගෙන ඔහු විජයග්‍රාහී තම මාමණ්ඩියගේ අනුරාධපුර රාජධානියට පිය නැගුවේ ඔහුගේ ජවය, ඔහුගේ බලය සූර්ය වංශයේ නොනැසෙන විශ්වාසය තුලයි. ඔබත් මමත් වසර 207ක් පුරාවට උතුම් බුදුන්ගේ නිල් දන්ත මානෙල් මල සියසින් දකින්නට නොහැකිව අසරණ වුණා. වසර 167ක් පුරාවට අපි මම්මුලා වුණා. මම්මුලා කළා. කීරවැල්ලේ වරු දළදාවේ සම්බන්ධකරුවන්ද, කීරවැල්ලේ වරු දළදාවේ උරුමකරුවන්ද කියන තැනට ඉතිහාසයේ කාලයේ වෙලිතලාවෙන් යටපත් කළා. නමුත් මහා සම්මතයත් සූර්ය වංශයත් බුද්ධ අධිෂ්ඨානයත් පෙර පැතුමත් රහතන් වහන්සේලාගේ බලයත් සර්වඥ ධාතුන් වහන්සේලාගේ උරුමයත් මේ ලෝ පවතින තාක්කල් සාගර විද්‍යා සෙම්පති වේරම්බ දන්ත කුරුමගේ ලේ ධාතුව ජීවමානයි. ජීවමාන වූ සාගර විද්‍යා සෙම්පති වේරම්බ දන්ත කුමරුගේ ලේ ධාතුව නුදුරේදීම මහා දළදාව වඩමවනවා සත්‍යයි. ඒ සත්‍යවාදී ගමන් මඟ තුල මේ මහ පොළව වසර 412කට පසුව යාපහු රාජධානියේ පෙරසිරිතෙන් නැවත රයිගම් රාජධානියේ අවසන් නොටුනු පලන් මහරජු වැටියට මාගේම ලේ ඇති මුත්තණුවන් උරුමකම් ලැබුවාද මේ මහ පොළව අවසන් වතාවට ලෞතුරා බුදුන්ට ධරණීතල පූජාවක් කොට පුදන්නට මගේම මුත්තණුවන්ට හැකි වූවාද ලෞතුරා බුදුන්ගේ දන්ත ධාතුව බුද්ධ ආදාහණයෙන් පසු මේ තාක් කාන්තාවක් ස්පර්ශ කළාද ඒත් මාගේ මව් දේවියයි ඒ හේමමාලාවයි. ඒ උතුම් දළදාවට උරුමෙන් අයිතිවාසිකම් කියන්නට සාගර විද්‍යා සෙම්පති වේරම්බ දන්ත කුමරුගේ ලේ ධාතුව උපන් කුමරු බල සම්පන්න වූවා නම් එයත් එලෙසමයි. එසේනම් රයිගම් රාජ්‍යයේ බලය මේ අනුශාසනාවේ මම ධරණී තල භූමි පූජාව කරන්නට අවසරයි අපේ හාමුදුරනේ. වැලිකැටැල්ල පුරාණ රජමහා විහාරයේ කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළේ සිට පැමිණි අපේ නායක පින්වත් ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා දන්ත කුමරු හේමමාලා කීරවැල්ලේ පින් උල්පත නමින් ලොව ඇති එකම 18 සඳුන් මාලිගාව අපේ කාලේ අප දළදා සමිඳුන් වෙනුවෙන් ගොඩනැගූ සඳුන් මාලිගාවේ රයිගම් රාජ්‍යයේ මහා යතිවරයන් වහන්සේට මේ
සන්ධ්‍යා අෂ්ටපාන පැංගිලම් පස පූජාව ලෞතර බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ නාමෙන් සර්වඥ ධාතුන් වහන්සේලාගේ නාමෙන් උතුම් මහා රහතන් වහන්සේලාගේ නාමෙන් පසේ බුදු රජාණන් වහන්සේලාගේ නාමෙන් සිහි ගන්වන්නට අවසරයි අපේ හාමුදුරනේ. මෙම අවස්ථාවට අපේ රාජකීය පරපුරේ වර්තමාන නිල උරුම කර්මානන් වන දේව නිලමෙතුමා සෙනවිරත්න පණ්ඩාර මහත්මයාගේ ආරාධනා සහිතව ලංකාවේ සිව්කොණෙන් වැඩමවා සිටින පූජනීය අපේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම කීරවැල්ල රාජකීය පරපුරේ උරුමය හිමි අපේ සෙනවිරත්න මහත්මාණනි, ඒ වගේම ලංකාවේ විවිධ පැතිවලින් මේ අවස්ථාවට මේ කීරවැල්ල පරපුර සමග ඥාති සහලේ සම්බන්ධතා පවත්වා ගැනීමෙන් යුග මෙහෙවරක නිරත වන සම්බුද්ධ ශාසනාභිවෘද්ධිකාමී අපේ දෑහිතකාමී වාසනාවන්ත සුපින්වතුනි, හෙළ ඉතිහාසයේ අපට වැරදිච්ච තැන්, වරද්දපු තැන්, වරද්දගත්තු තැන් පිළිබඳව ඔබ හමුවේ අපේ සෙනවිරත්න මහත්මාණන් ඉතා මැනවින් අපට රූපස්රාමුස්සේ ඉතිහාස ප්‍රවෘත්ති කතාව මැනවින් පැහැදිලි කරලා දුන්නා. අද මේ ජීවමාන බුදුරජාණන් වහන්සේසේ මේ දන්ස්නා ධාතු මේ සඳුන් කොටියේ වැඩ සිටින ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සෙසු වාම දන්ස්නා ධාතුන් වහන්සේ ප්‍රමුඛව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාත් ඒ වගේම මහරහත් ධාතුන් වහන්සේ ඇතුළු මේ සියලු ශාරීරික ධාතුන් වහන්සේලා මුල් කොටගෙන අද මේ රටේ ඓතිහාසික යුග මෙහෙවරක් සිද්ධ කෙරෙන දිනයක් හැටියටයි අද අපි මේ දවස දකින්නේ. නව වර්ෂයක් අභිමුඛයාගෙන පරණ වර්ෂය කිවමින් අලුත් වර්ෂයකට මුහුණ දෙන්න සූදානම් වෙන වෙලාවේ අපේ රටේ රාජ්‍යත්වය විසින් මේ රට ජාතිය සම්බුද්ධ සසුනේ උන්නතිය වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන් කරන ලද තුනුරුවන් උදෙසා මේ පින් බිම ලෝතර බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ බිම පූජනීය බිමක් බවට පත්වෙච්ච අපේ මේ මාතෘ භූමිය තුනුරුවන් උදෙසා නව වාරයක් පූජා කළාසේ ඉන් පස්සේ
සිදුවන තවත් ඓතිහාසික පූජාවක් හැටියට මේ සප්ත අඩවි වලින් රැගෙන එන ලද මේ පස් සහ උල්පත් ජලය සහිත මේ පූජාවක් සිද්ධ කරමින් සිදු කරන්නේම වර්තමානයේ රටටත් ජාතියටත් සම්බුද්ධ සසුනටත් සිදු වී ඇති විපත්තිකර දායක තත්වය නිසාම එයින් රට ජාතිය සම්බුද්ධ සසුන මුදවා ගැනීම පිණිසයි ගලවා ගැනීම පිණිසයි. එනිසා අපි මේ වෙලාවේ මේ සකසා පිළියෙල කරගන්නා ලද මේ අෂ්ටපාන සහිත කොට ඇති සියලු පූජාවන් තිලෝ ගුරු අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පුදබිම තුල දල්වන ලද ප්‍රදීපාලෝක පූජාවන් සහිත සුවඳ දුම් පූජාවන් වර්ණවත් සුගන්ධවත් පුෂ්ප පූජාවන් ඒ වගේම සිසිල් පැන් පූජා උණු පැන් පූජා ගිලන්පස පූජා බෙහෙත් පූජා දැහැත් පූජා වශයෙන් මේ තැන්පත් කළ සියලුම පූජාවන් තිලෝ ගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අද රාත්‍රී ගිලන්පස බුද්ධ පූජාව ලෙසින් පූජා කරමි පූජා වේවා. මේ ජනිත වන්නා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් මේ ස්ථානාදී ගෘහිත ලෝක ශාසන ආරක්ෂක සමස්ත ස්ථාන භාර පළාත් භාර ගම්භාර වැස්ස වලාහක සහිත කොට ඇති සියලු දිව්‍ය රාජ සමූහයාට අපි අනුමෝදන් කරවනවා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා එසේසෙන් මේ වැළලී යන උතුම් ඉතිහාසය යලි මේ ශ්‍රී ලංකා ද්වීප වාසීන් වෙත පැහැදිලි කර දෙමින් යුග මෙහෙවරක නිරත වන අපේ වර්තමාන දිව නිලමෙතුමා සෙවණි රත් මැතිතුමා ඇතුළු මිදෑහිතකාමී පූජනීය ගරුතර මහා සංඝරත්නයත් ඔබ සෑම දිනමත් රටත් ජාතියත් සම්බුද්ධ සසුනත් යෙන් සුරකිත්වා දෙවියන්ගේ යසිසුරු වඩා වර්ධනය කරගනිත්වා. ඒ වගේම අපේ රටේ ශ්‍රී විභූතිය ලෝකයා හමුවේ පළ කරන්නට මේ රට තුල චියමාව නොවුණු යති පූජනීය අපේ ගරුතර මහා සංඝරුවන සංඝනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරුවනටත් රට ජාතිය සම්බුද්ධ සසුන වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ අතීත මුතුන් මිත්තන්ටත් රාජකීය හැම දිනාටම ඔබ අප හැම දිනාගේ නමින් පරලෝසපත් සකල විද ඥාතීන්ටත් මේ උදාර පින් පළ මහිමයන් අපි අනුමෝදන් කරවමු. ඒ අයගේ පරලෝ ජීවිතයේ සුවපත් වේවා. භවෙන් භවයටම සුවපත් වේවා. සුවපත් වූ ආත්ම ලැබමින් අපේ මේ රට සුරකීම සඳහා තව දුරටත් හැම දිනාගේම ශක්තිය බලය ආරක්ෂාව අප හැම දිනා කෙරෙහිම පේසෙනි විරත් මෙතිතුමන් ඇතුළු සෑම දිනා කෙරෙහිම ලබා දෙනු ලබත්වා. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් මේ සිද්ධ කරනු ලබන උතුම් පින්කම් බලයෙන් සදේවක ලෝකයාගේ ආරක්ෂා රැකවරණයෙන් හැම දිනාටම සියලු යහපත් බලාපොරොත්තු අපේක්ෂාවන් මල්පල දරා ගන්නට පුළුවන් සුන්දර දිවයිනක් ධර්මදීපයක්
නැවත මේ රට තුල ගොඩනගා ගන්නට ඔබට මට අපට හැම දිනාටම ශක්තිය බලය වාසනාව සැලසේවා. එතුලින් මෙලොව පරලොව සැනසෙල සුව ලබමින් අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම දක්වාත් හැම දිනාටම මේ සම්බුද්ධ පූජාමය කුසලයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන්ද සහිතව සෑම දිනාම පොදු වන්දනා කරමින් සියලු පූජාවන් පූජා කිරීමට සූදානම්ෙන් සාදු කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූයිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදේදං චත්තාරේ පුරිස යුගානි අට පුරිස පුග්ග ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බාන සරණං ගච්ඡාමි නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත් සදාවන්තු සුඛී අවේ කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන් සබ්බේ මරණං අහං නමාමි සංඝං මුනි රාජ ශාවකං සත් සදාවන්තු සුඛී අවේ කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
චේතයං සම්මං සබ්බඨානේ සුපතිට්ඨිත ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්න පත්තෝ සබ්බං යුතං සත්තා වන්දිතං බෝධිපාද ඉමේ ඒතේ මා බෝධි ලෝකනාතේන පූජිත අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමද්දුතේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယံ ච අනිමිත්තං තතියං චංකමනං සෙට්ටං චතුද්දං රත්නාග පංචමං අජ්ජපාලං ච මුචලින්දේන චට්ඨ සත්තමං රාජායතනං වන්දිතං මුනිසේවිතං यथा वारिवा पुरा परिपूरन्त सागरं एवमेव ito दिन्नं पेतानं उपपत्ति युन्नमेदकं वट्टं यथा निन्नं भवत्यति एवमेव ito दिन पेतानं उपपत्ति चितं पत्तितं त्वयं सब्बमेव समिज्य पूरन्तु चित्त संकप्पा मणि ज्योतिरसूयता चितं पत्तितं त्वयि किप्पमेव समिज्यतु सब्बे पूरन्तु चित्त संकप्पा चन्दो मन्नरसूयता කලිංගු බඹදත් පරපුරයි කීරවැලි රජ පරපුරයි මනුලොව විරුවන් සැමට ජවය දුන් සිංහල රජුනත රජකම ගෙන දුන් තුන් සිංහලයට මුනි දුන් රැක දුන් කලිංගු බඹදත් පරපුරයි කීරවැලි රජ පරපුරයි කීරවැලි රජ පරපුරයි සාගර විද්‍යා සෙන්පති නම්ලත් दादारक्ष श्री नामयलत पंदहसक्कल ससुन केते मुनिदु दलदा समिदु रकिना कलिंगु बंबदत परपुरई कीरवැලි රජ परपुरई මනුලොව විරුවන් සැමට ජවය දුන් සිංහල රජුනත රජකම ගෙන දුන් තුන් සිංහලයට මුනි දුන් රැක දුන් කලිංගු බඹදත් පරපුරයි කීරවැලි රජ පරපුරයි කීරවැලි රජ පරපුරයි කීරවැලි රජ පරපුරයි
චීරවැලි රජ පරපුරයි දෙසිය වසක් මුළු ලොවට වසන් වී යා පහුවේ පෙර සිරිත අලුත් වී මායා උල්පත වයඹ බලා ගොස් පින් උල්පත තුල මල් වැසීද වසී නිසකව දළදා සමිදුවදී නිසකව දළදා සමිදුවදී නිසකව දළදා සමිදුවදී Siri Dhalada TV